තමයි සිස්ටරන්ගේ ගයිස් තියෙන ගමේ පීෂාවන්ගේ සවය. පීෂාව කියන්නේ මෙහි මහතුරුන්ගේ සවය. මේ බලන්න. Op de kleurtjes nu. Pink. ලස්සන උත්සවයක් මේක. මේ උත්සවය කරන්නේ කොයි මාතුරුන්ගේ හරක් ගෙනල්ලා ඒ හරක්ෙන් එළදෙනුන්ගේ හොඳ මෙළදෙන සහ හොඳම හරක තෝරන එක. මේ බල මේ හරක්ගේ බෙල්ල එල්ලන දෙවිය. මෙතන සටහන් කරලා තියෙන ගොවි මහතුරුන්ගේ නම් මේ ගොවි මහත්තයා 1969 පටන් ගන්න තියෙනවා. මේ බලන්න. මේ හැම එකේම තියෙන නම ගොවි පාල ආරම්භ කරපු දිනේ අවුරුද්ද ෆ්‍රාන්ස් විල්ඩ් ඒ ගොවි මහත්තයා එයා 1992 ආරම්භ කළා තියෙනවා. මම දැන් යන්නේ හොඳම හරක තෝරන එල්ල දෙන තෝරන තැනට යන්නේ. මේ ඉන්නේ බැලුව එන්න බලන්න මේ තමයි මම කියපු අර එළ දෙන හරි එළ දෙන පරකය තෝරන ස්ථානේ ඒ ගොවි මහත්තයා තමයි පෑගි හම්බෙන ලොකු මුදලක් ගන්න බලන්න. Kustumat
කොච්චර පුෂ්ටිමත්ද කියලා. හරිම ලොකුයි මේ එළදෙන. මම දන්න විදියට මේ සිස්ටර්ලන්ත එක්ක එළදෙනෙක්ගෙන් කිරිලීටර් 35ක් පමණ ගෙවා ගන්න මෙතන මේ ඉන්න ඔක්කොම එළදෙන. මේ ඔක්කොම එළදෙන. මම පෙන්නන්න මේ තමයි හරක්. මෙතන ගොවි මාතුරු 3 දෙනෙක්ගේ හරක් ඉන්නවා. බලන්න හරිම පුෂ්ටිමත් තාම විශාලයි. මේ බලන්න. රාජ්‍යයෙන් කියන්නේ පොලිසියෙන් පවා මේකට ආරක්ෂාව දෙනවා. පාරවල් වල වාහන වුණත් වෙන පාරවල් වලින් යන්න හදලා මේ සම්ප්‍රදායික උත්සවයට මේ ඉඩ දීලා තියෙනවා. මේ හැම ගොවි මහත්තයෙක්ටම රාජ්‍යයෙන් මේ විශේෂ කළා හේතුව තමයි මේගොල්ලෝ තමයි සිස්ටම් කට්ටියට තමයි පීෂාව කියන්නේ. පීෂාව කියලා තමයි වචනෙන් කියනවා මේ ගොවි මහතුරු හැම අවුරුද්දෙම මේ විදිහටම කරනවා. හරි උත්කර්ෂවත් අන්දමින් පොඩ බලන්නකො මේ එළදෙනුගේ සයිස් එක. එතකොට මේ ලංකාවේ ඉන්න අනිත් භාගයක් මේ ඉන්නේ සම්ප්‍රදායික ඇඳුමක සිට ගොවි මහත්තයෙක්. එයාගේ ගොවි පල්ලේ හරක් ටික තමයි එළදෙනු ටික තමයි ඔය ඉන්නේ. ඒක තමයි මේ යන්නේ තව කෙනෙක්. එයා තව ගොවි පල්ලකයි. එහෙම ඒ තමයි මාවෙනික වෙච්ච සම්ප්‍රදායික ඇඳුම් ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි ඒවා. අනිවාර්යයෙන්ම ඊට වඩා හොඳ වීඩියෝ එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ බලන්න මේ ඒ ගොවි පවුලේ ළමයි ඔය හැම එළදෙනම බෙල්ල එල්ලනවා. ඒ කෙල්ලෝ පස්සේ පාරේ ගියනකොට හරි ලස්සන සද්දයක් එනවා. මේ උත්සවයේ ඇත්තටම ගොඩක් කට්ටිය එනවා බලන්න. අද දවස පොඩ්ඩක් සීතලයි. වර්ෂාව සහිත කාලගුණයක් අද්දී තමයි මේ ගොඩක් කට්ටිය ඇවිල්ලා නැත්තේ. මේක පටන් ගන්නත් කලින්ම සුදුසු සීතලක් තියෙන මේ දවස්වල. හරිම අපහසුයි සීතල දරා ගන්න.
තියෙන්නේ හෙට දවසේ ගෙදර පුරාද තමයි තෝරන්නේ. අන්තිමට ඒ දරුවා සහ එළදෙන හිමි ගොවි මාර්කට් ලොකු මුදල් තෑග්ගක් හම්බ වෙනවා.